හරි. හරි. බලා ගන්නකො ළමයි. අද අපි සාකච්ඡා කරන්නේ එතකොට self study tube මාලාවේ තුන්වෙනි ටියුට් එක. මම දැන් මේ වෙද්දී පළවෙනි ටියුට් එකයි දෙවෙනි ටියුට් එකයි දෙකම සාකච්ඡා කරලා සම්පූර්ණ රෙකෝඩින් එක මගේ channel එකට දාලා තියෙනවා. ඒතර ඔයාලා තාමත් පළවෙනි ටියුට් එකයි දෙවෙනි ටියුට් එකයි කරේ නැත්නම් ඉස්සෙල්ලා පළවෙනි ටියුට් එකයි දෙවෙනි ටියුට් එකයි කරලා ඒකේ සාකච්ඡා බලන්න. ඊට පස්සේ තුන්වෙනි ටියුට් එකේ සාකච්ඡා බලන්න. ළමයි එතකොට කලින් රෙකෝඩින් දෙක කලින් සාකච්ඡා කරපු වීඩියෝ දෙක මගේ මෙන්න මේ channel එකේ වල බලන්න පුළුවන්. හරිද? එතකොට දැන් මේක බලද්දී අපිත් එක්ක YouTube එක හරහා සම්බන්ධ වෙච්ච පිරිසක් ඉන්නවනේ. දැන් පන්ති අයට අමතරව YouTube එක හරහා සම්බන්ධ වෙන කට්ටිය. එයා ටියුට් එක නැතුව ඇතිනේ. අන්න ඒ කට්ටිය කැමතිනම් මාත් එක්කම මේ විදියටම ගානෙන් ගාන කරගෙන යන්න පුළුවන්. නැත්නම් මෙන්න මේ නම්බරයට මැසේජ් එකක් දාලා අදාළ PDF එක ඉල්ලගෙන තනියෙන් උත්සාහ කරන්න. තනියෙන් උත්සාහ කරලා ඊට පස්සේ ආරක්ෂා බලන්න පුළුවන් ඔයාලට. හරිද? කැමති විදියට. එතකොට තුන්වෙනි ටියුට් එකත් ඒ වගේම තමයි. තුන්වෙනි ටියුට් එකත් ඔයාලා ඉස්සෙල්ලා තනියෙන් කරලා ඉන්න. ඉස්සෙල්ලා තනියෙන් කරලා ඊට පස්සේ සාකච්ඡා බලන්න. හරිද? එතකොට කලින් ටියුට් දෙක වගේම තමයි මේ ටියුට් එකේ කෙටි ප්‍රශ්න 10ක් තියෙනවා. රචනා ප්‍රශ්න 1යි 2යි 3ක් තියෙනවා. එතකොට මේ විදිහ තමයි ටියුට් එක තියෙන්නේ. මේ ටියුට් සෙට් එක ළමයි ලොකු ටියුට් සෙට් එකක් නෙවෙයි. හරිද? සාමාන්‍ය ඔයාලට පැය භාගයක් විනාඩි 45ක් වගේ අරගෙන මේක තනියෙන් කරන්න ඇති. පැය භාගයමයි කරන්න පුළුවන්. ඊට පස්සේ සාකච්ඡාවක් සාමාන්‍යයෙන් පැය භාගයක් විනාඩි 45ක් වගේ තමයි යන්නේ. ඒ ඔයාලට සාමාන්‍යයෙන් පැය එකහමාරක් පැය දෙකක් තුල ආසන්න වශයෙන් මේ පේපර් එක කරලා ඉවර ගන්න පුළුවන්. තනියෙන් කරලා සාකච්ඡා බලන්න පුළුවන්. හරිද? හරි. එහෙනම් අපි තුන්වෙනි ටියුට් එක සාකච්ඡා පටන් ගමු. එතකොට ළමයි මේ ටියුට් සෙට් එක පිළිවෙලට බලන්න අනිවාර්යෙන් ඔයාලා ලකුණු ගන්න දැන් තියෙන මට්ටමට වඩා අනිවාර්යෙන් වැඩි වෙනම තමයි. හරි. එහෙනම් වැඩි කතාව ඕනේ අපි එහෙනම් සාකච්ඡා පටන් ගමු. හරි. අවුලක් නැහැ ප්‍රේම නේද? හරි. බලන්න ළමයි තුන්වෙනි ටියුට් එකේ පළවෙනි ප්‍රශ්නේ. සුළු කරන්න තියෙන්නේ. සුළු කරන්න තියෙන්නේ. හරි. සුළු කරමුකෝ. දැන් අපි දන්නවනේ මේක සුළු කරන්නේ කොහොමද? වරහන් ඉවත් කරන්න තියෙන්නේ. A ගුණ කරන්න 2x වලින්. A ගුණ කරන්න ඍණ 3y වලින්. ඕකනේ ළමයි තියෙන්නේ. හරි. සුළු කරලා ලියමු. A ගුණ කිරීම 2x කියන්නේ 2යි ax. A ගුණ කිරීම 2ix කියන්නේ 2යි ax. ඉලක්කම් වෙනම ඉංග්‍රීසි අකුරු වෙනම. A ගුණ කිරීම 3y කියන්නේ 3යි ay. 3යි ay. හැබැයි ධනයි ඍණයි හින්දා ලකුණ ඍණ. ඔන්න. ඉංග්‍රීසි අකුරු වෙනම ගුණ කරන්න, ඉලක්කම් වෙනම ගුණ කරන්න, ලකුණ වෙනම කරන්න. ධනයි ඍණයි ඍණ. මෙතන. මේ දෙන්න වෙනම ගුණ වෙනවා. මේ දෙන්න වෙනම ගුණ වෙනවා. 2යි y ගුණ කිරීම 4. ඉලක්කම් දෙක වෙනම ගුණ කරන්න. 2 වරක් 4 8යි y. 2 වරක් 4 8යි y. 2 වරක් 4 8යි y අපිට වෙනම ගත්තා. ඍණයි ධනයි ඍණ. ඍණයි ධනයි ඍණ. ඇතුළත. 2 වරක් 3 6යි xy. ඍණයි ඍණයි ධන. ඔන්න 2 වරක් 3 6යි xy ඍණයි ඍණයි ධන. මහා ලොකු දෙයක් නැහැ. ලකුණු දෙකයි. ඊට පස්සේ කියනවා ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ 25 වන පදය. ත්‍රිකෝණ සංඛ්‍යා රටාව. දැන් කලින් පේපර් වල නම් සාධාරණ පදයක් දුන්නනේ. මෙතන සාධාරණ පදයක් දීලා නැහැ. සාධාරණ පදයක් දීලා නැත්තේ අපි දන්න රටාවක් නිසා. දැන් ත්‍රිකෝණ සංඛ්‍යා කියන්නේ අපි දන්න රටාවක්නේ. මොකක්ද ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ සාධාරණ පදය? ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ සාධාරණ පදය තමයි n වාරයක් n ධන 1 බෙදීම 2. ඔන්න. සාධාරණ පදය මේක. අපි සාමාන්‍යයෙන් දන්න රටාවක ළමයි සාධාරණ පදය වලට දෙන්නේ නැහැ ගොඩක් වෙලා. ඒක ඔළුවේ තියන් යන්න. n වාරයක් n ධන 1 බෙදීම 2. හරි. ආදේශ කරන්න. n කියන්නේ 25නේ. n කියන්නේ 25. 25 එකතු කිරීම 1 බෙදීම 2. එතකොට එනවා 25 වරහන් සුළු කරමු. 25යි 1යි 26යි බෙදීම 2. ඔයාලට කැමති නම් දැන් මේක නැතුව කෙලින් මෙතනින් ගන්නත් තිබ්බා. සාමාන්‍ය ළමයි ත්‍රිකෝණ සංඛ්‍යා රටාවක පදයක් හොයන්න දුන්නට පස්සේ ඒ දීලා තියෙන පදය ගුණ කරන්න ඊට පස්සේ තියෙන පදේ.
ගුණ කරලා දෙකෙන් බෙදන්න. එහෙමත් ගන්න පුළුවන් ඕන. දැන් හිතන්නකෝ තුන්වෙනි පදය හොයන්න දුන්න කියලා. තුන්වෙනි පදය ඔයාලට හොයන්න ඕන නම් 3ට පස්සේ තියෙන්නේ 4නේ. 3ට පස්සේ තියෙන පදයෙන් ගුණ කරලා එන උත්තරය දෙකෙන් බෙදන්න. 10 වෙනි පදය හොයන්න ඕන නම් 10 ගුණ කරන්නේ 11න් දෙකෙන් බෙදන්න. 20 වෙනි පදය නම් 20 21න් ගුණ කරලා දෙකෙන් බෙදුවා. එහෙම ගන්නත් පුළුවන්. අපි ඉතින් මෙතන ගමුකෝ සාධාරණ පදේ කියලා. මොකද සාමාන්‍යයෙන් එහෙම ගන්න එක හොඳ. එතකොට කැපෙන්නේ නැහැ කපමු. දෙකේව 1යි. දෙකේව 13යි. 25ේව 13ක්. හරි ගුණ කරමුකෝ. 13 ඒවා 5ක් 65න් 5 6ක් ඉතිරි 13 දෙකක් 26යි 26යි 6යි 32යි. බලමු ආයිසරක් හරියද කියලා. 25 ඒවා 10ක් 250යි. 25 ඒවා 3ක් 75යි 250යි 75යි කිව්වම හරි 325ක් එනවා. එතකොට 25 වෙනි පදේ 325යි. ද්විමේය සංඛ්‍යා වලින් තියෙන්නේ. එකතු කිරීම අඩු කිරීම. ඉස්සෙල්ලා ලියන්නිමුකෝ. 10යි 11 2. 1.1 2. හරි එකතු කරන්න තියෙන්නේ. මේක 10යි 11. පස්සේ එකේ ඉලක්කම් දෙකක්. මෙතන තියෙන්නේ අඩු කරන්න. හරි. එකතු කරමුකෝ. 1යි 1යි 2යිනේ. ළමයි ඔයාලට මතක ඇති මම එදා කිව්වා 2 කියන්නේ 10යි කියලා. කෙටියෙන් මතක තියාගන්න 2 කියන්නේ 10යි. 1යි බිඳුව. 3 කියන්නේ 11. 1යි 1. ඔන්නක මතක ඇතිනේ. 10යි 11. 1යි 1යි 2යි. ඒ කියන්නේ 10න් බිඳුව. එකක් ඉතිරි 1යි 1යි 2යි 10න් බිඳුව එකක් ඉතිරි 1යි 1යි 2යි 10න් බිඳුව එකක් ඉතිරි 1යි 1යි 2යි 2යි කියන්නේ 10යි. ආයෙ බලන්න 1යි 1යි 2යි 2යි කියන්නේ 10නේ 10න් බිඳුව එකක් ඉතිරි 1යි 1යි 2යි 10න් බිඳුව එකක් ඉතිරි 1යි 1යි 2යි 10න් බිඳුව එකක් ඉතිරි 1යි 1යි 2යි අන්තිමට 10යි කියලා දැම්මා. මෙතන දෙක කියලා කියන්න. මේක අඩු කරන්නනේ එකෙන් එකක් බිඳුවයි එකෙන් එකක් බිඳුවයි බිඳුවයි එක. අඩු කරන එක නම් මහ ලොකු දෙයක් නෑනේ. හරි අඩු කරන එක නම් ලොකු දෙයක් නෑ. සාධක සොයන්න. සාධක සොයන්න. ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක සාධක හොයද්දී අපි මොකද්ද කරේ? ඔයාලට මතකද මෙන්න මේ අන්තිමටම තියෙන සංඛ්‍යාව. අන්තිමටම තියෙන සංඛ්‍යාව මෙන්න මේ වර්ගපදයේ සංගුණකයෙන් ගුණ කරා. දැන් මෙතන තියෙන ළමයි x වර්ගයනේ. x වර්ගය කිව්වම x වර්ගයේ සංගුණකේ 1යිනේ. ඉලක්කමක් ලියලා නැහැ කියන්නේ තියෙන්නේ 1. මෙතන x වර්ගය විතරයි තියෙන්නේ ඉලක්කමක් නැහැ. ඒ කියන්නේ 1 තියෙන්නේ. එතකොට 20 ගුණ වෙන්න ඕනේ එකේ. 20 එකක් 20යි. 20 ගුණ කිරීම 1. ඔන්න මේ දෙන්න ගුණ වුණා. 20 එකක් 20යි. හැබැයි ලකුණ ඍණ. ඍණ 20නේ ගුණ උනේ. දැන් ළමයි සංඛ්‍යා දෙකක් ගුණ වෙලා ඍණ 20 හැදෙන්න ඕන. මොකක් හරි සංඛ්‍යා දෙකක් ගුණ වෙලා ඍණ 20 හැදෙන්න ඕන. හැබැයි මේ සංඛ්‍යා දෙකේ එකතුව මැද තියෙන පදයේ කීයද? x නේ. x කියන්නේ එතන තියෙන්නේ එකේ ඉලක්කම. මැද තියෙන පදයට සමාන වෙන්නත් ඕන. දෙපැත්තේ දෙන්න ගුණ කරාම එන උත්තරය සංඛ්‍යා දෙකක් ගුණ කරලා ගන්න ඕන. හැබැයි මේ සංඛ්‍යා දෙකේ එකතුව මැද එකාට සමාන වෙන්නත් ඕන. ඍණ 20නේ. ඍණ 20 ළමයි ගන්න විදි ගොඩක් තියෙනවා. මම ගන්නම් මෙන්න මේ විදිය. අපිට මෙතන අවශ්‍ය වෙන විදිය. ඍණ 5 ගුණ කිරීම ධන 4 කියලා ගන්නත් පුළුවන්. නැත්නම් ධන 5 ගුණ කිරීම ඍණ 4 කියලා ගන්නත් පුළුවන්. 5 4 20යි ධන ඍණයි ඍණ. 5 4 20යි ධන ඍණයි ඍණ. තා විදි තියෙනවා. නමුත් මේකට අදාළව ගන්න වෙන්නේ මේ දෙකෙන් එකක්. ඒක තමයි ඒක විතරයි ලියන්නේ. හරි. ධන එකක්නේ තියෙන්නේ. ධන එකක් එන්න නම් එකතු කරාම ධන එකක් එන්න නම් මොකද්ද මේ දෙකෙන් ගන්න වෙන්නේ? මේ දෙක සුළු කරාම එන්නේ ඍණ 1. මේ දෙන්න සුළු කරාම තමයි ධන 1 එන්නේ. එහෙනම් මෙයා තමයි ගන්න වෙන්නේ. එයා දාලා ලියන්න. මැද පදේ වෙනකොට දාන්න මෙයා. x වර්ගය හරි. මැද තියෙන කෙනා වෙනකොට දාන්න මෙයාව.
ධන 5යි x ඍණ 4යි x ඍණ 20 ඔන්නම දාලිය. හරි නේද එතකොට? මෙතන 5 4ක් 4 20යි ඍණ එකතු කරාම ධන 1යි. දැන් දෙන්න හිතන්න. පද 4ක් තියෙනවනේ දෙන්න හිතන්න. පළවෙනි දෙන්නට පොදුයි x අකුරක් ගත්ත එළියට. x වර්ගයෙන් x ගියාම x වර්ගයෙන් x අයින් කරාම x ඉතිරි. 5යි x වලින් x ගියාම 5ක් ඉතිරි. දැන් මේ දෙන්න. මේ දෙන්නටම පොදුයි ඍණ 4ක්. ඍණ 4යි x වලින් ඍණ 4ක් ගියාම x ඉතිරි. ඍණ 20ෙන් ඍණ 4ක් බෙදන්නනේ තියෙන්නේ. එළියට ගන්න එක නම් බෙදලා කියන එකනේ. 20ට 4 ඒවා 5යි. ඍණ හින්දා මේක ධන වෙන්න ඕන. අනිවාර්යෙන් මුන් දෙන්න සමාන වෙන්නේ. මුන් දෙන්න සමානයි. සමාන දෙන්න ඉස්සෙල්ලා ලිව්වා. මෙතනින් ඉතුරු වෙච්ච කෙනයි මෙතනින් ඉතුරු වෙච්ච කෙනයි වෙනම ගත්තා. මේකේ ළමයි කෙටි ක්‍රමයක් තියෙනවා. හරිද? ඔයාලට මේක මෙච්චර ලියන්න දෙයක් නැහැ. තනිපේලියෙන් ගන්න පුළුවන්. මේ වර්ගේ ගාව තියෙන සංගුණකේ එක නම්. හරිද? වර්ග පදයේ සංගුණකයේ එක නම් මෙන්න මේ විදිහට කෙටි ක්‍රමයක් තියෙනවා. මොකද්ද කෙටි ක්‍රමය? ඔයාලා ගුණ කරලා ගන්න සංඛ්‍යාව තියෙනවනේ. දැන් මෙතන නම් 5යි ඍණ 4යි ගුණ කරේ. මෙන්න මේ වගේ ගුණ කරලා ගන්න සංඛ්‍යාව ඒ තියෙන ඉංග්‍රීසි අකුරත් එක දාන්න. දැන් x නේ තියෙන්නේ. x එක ගත්ත ධන 5 x එක ගත්ත ඍණ 4. ඔච්චරයි තියෙන්නේ. පේජ් එකෙන් උත්තර එනවා. මේ තියෙන අකුර y නම් y එකතු කිරීම 5 y අඩු කිරීම 4. ඔන්න ඔච්චරයි තියෙන්නේ. පේජ් දෙකයි. හැබැයි මේ ගන්න පුළුවන් මේ කෙටි ක්‍රමේ හරියන්නේ මෙන්න මෙතන සංගුණකේ එක නම් විතරයි. x වර්ගය y වර්ගය t වර්ගය මෙන්න මේ වගේ නම් විතරයි. මේ වගේ ඉලක්කමක් ආවොත් ඒක හරියන්නේ නැහැ. හරිද? ඉලක්කම් ආවොත් මේ ක්‍රමේ හරියන්නේ නැහැ. එතකොට ගන්න එපා. මේ වගේ ආවොත් ඒ ක්‍රමේ හරියන්නේ නැහැ. එක නම් තියෙන්නේ. සංගුණකේ එක නම් ගුණ කරාම එන ගාන හෙව්වා. ඒ ගාන හැදෙන විදිය හොයාගත්තා. ඒ හැදෙන ඉලක්කම් දෙක ඉංග්‍රීසි අකුරත් එක්ක දැම්මා. ඔන්නම තමයි තියෙන කෙටි ක්‍රමය. හරි. බලන්න ඊළඟ ගානේ තියෙන්නේ සාධක හොයන්න. දැන් මේක දැක්ක ගමන් ඔයාලට සාධක ලොකුවට පේන්නේ නැතුව ඇතිනේ. හැබැයි අපිට 10ක් පොදුයි කියලා එළියට ගන්න පුළුවන් නේද? 10ක්. 10යි x වර්ගයෙන් 10ක් එළියට ගත්තම x වර්ගය ඉතිරි. 10ෙන් බෙදෙනවා. 160න් 10ක් ගත්තම ඒ කියන්නේ 160ට 10ෙන් බෙදුවම 16ක් ඉතිරි. ඔන්න. තාමත් ඔයාලට පේන්නේ නැතිව ඇති මුකුත්. හරිද? තාමත් මුකුත් පේන්නේ නැතිව ඇති. ඊළඟ පේලිය මම මෙහෙම ලියන්නම්කෝ. 16 කියන එක මම ලියන්නම්කෝ 4 වර්ගය කියලා. ඔන්න. දැන් නම් පේන්න ඕන. මොකද පේන්නේ? වර්ග දෙකක අන්තරය. වර්ග දෙකක අන්තරය. කොහොමද ගත්තේ වර්ග දෙකක අන්තරය? මේ 10 ඉලක්කම අපිට කොහොමද ලියන්න වෙනවද ළමයි? වර්ග දෙකක අන්තරය ගත්තේ කොහොමද? පළවෙනි කෙනා අඩු කරා දෙවෙනි කෙනා එකතු කරා දෙවෙනි කෙනා. ඔන්න ඔච්චරයි. පළවෙනි පදය අඩු කිරීම දෙවෙනි පදය, පළවෙනි පදය එකතු කිරීම දෙවෙනි පදය. ඔච්චරයි තියෙන්නේ. මහා ලොකු දෙයක් නෑ. හරිද? ලේසි ගණන් මේවා. ගණන් කියන්නේ මහා ලොකු දෙයක් නෙවෙයි. 5. තැරව් කණුවෙක් නිවසක් විකිණීමේදී 100ට 5ක කොමිස් මුදලක් අය කරයි. ඔහු ලබාගත් කොමිස් මුදල 75000ක් නම් නිවස විකුණූ මුදල සොයන්න. හරි. දැන් ළමයි සාමාන්‍යයෙන් අපිට දෙන්නේ කොමිස් ප්‍රතිශතයක් සොයන්න. නැත්නම් කොමිස් මුදල සොයන්නනේ. දැන් ප්‍රතිශතයක් හරි කොමිස් මුදල හරි හොයන්න දුන්නොත් අපි දන්නවා ගන්න කොහොමද කියලා. එතකොට ගන්න ක්‍රමය අපි දන්නවා. හැබැයි මේ විදිහට කොමිස් මුදල දීලා විකුණු මුදල අහන්නේ. ඒකට සාමාන්‍යයෙන් අහන්නේ නැති විදියක් නේ. මම ඔයාලට කිව්වා ඒ මාතෘකාවට අදාළ නැති විදියට අහනවනම් සාමාන්‍යයෙන් අහන්න නැති විදියට ගාන අහනවනම් ප්‍රතිශතය උඩ යට මාරු කරලා ගුණ කරන්න කියලානේ. දැන් මේ කොමිස් කියන එකනේ මාතෘකාව. ඒතකොට අපෙන් අහන්නේ සාමාන්‍යයෙන් කොමිස් මුදල. හැබැයි කොමිස් මුදල අහන්න නැතුව ඒ මාතෘකාවෙන් පිට විකුණු මුදල අහුවොත් මොකද කරන්න කිව්වේ? ඒ තියෙන ගාන ගුණ කරන්න කිව්වා ප්‍රතිශතය උඩ යට මාරු කරලා. ප්‍රතිශතය උඩ යට මාරු කරලා 75000 ගුණ කරන්න
75000 ගුණ කරන්න ප්‍රතිශතය උඩයට මාරු කරලා. සාමාන්‍යයෙන් 100 යට 5 උඩනේ. 5 යට 100 උඩ. හරි. කැපණිය කපමු. 5 1යි. 5 කීයද? 75ට 15යි. ඔක්කොම 15000යි. අන්තිම උත්තරේ එනවා 15යි. බිංදු කීයද? 2යි 2යි 3යි 4යි 5යි නේද? 15යි බිංදු 5යි. හරි නේද? හරි. 15යි බිංදු 5ක් කියලා උත්තරේ එනවා. ඔන්න අන්තිම උත්තරේ. දැන් ඉතින් ඔයාලට මේක සැකනම් මේ උත්තරේ හරිද කියලා. දැන් ආවේ ලක්ෂ 15ක් නේ. මේ ආවේ ලක්ෂ 15ක්. ලක්ෂ 15ක්ද කියලා හිතෙනවට සැකනම් අනිත් පැත්තට ඕනනම් ගුණ කරලා බලන්න. දැන් මේක ලකුණු හම්බ වෙන්නේ නැහැ. ලකුණු හම්බ වෙන්නේ මේකට. සැකනම් බලන්න. ලක්ෂ 15ක් තියෙනවා. මේක තමයි ගුණ කරන්න ඕන කීයද? 100ට 5. 100ට 5ෙන් ගුණ කරලා බලන්න අර උත්තරේ එනවද කියලා. ආවොත් වැඩේ හරි. බිංදු 2කට බිංදු 2යි 15 5ක් 75යි බිංදු 3යි. අන්න උත්තරේ ආවනේ. එහෙනම් වැඩේ හරි. අනිත් පැත්තට ගානක් බලුවා 75000ක් ආවා. එහෙනම් වැඩේ හරි. මේ විදිය ළමයි මාතෘකාවෙන් පිට දහනවා නම් ඔයාලා ප්‍රතිශතය උඩයට මාරු කරලා හරිද? හරි මාරු කරලා ගුණ කරාම වැඩේ හරි. ඊළඟ ගාන. ප්‍රසාරණය කරන්න තියෙන්නේ. ප්‍රසාරණය කරන්න. x ගුණ කරන්න x වලින් x ගුණ කරන්න 3. 5 ගුණ කරන්න x වලින් 5 ගුණ කරන්න 3. හරි කරලා බලමු. x ගුණ කිරීම x කියන්නේ x වර්ගනේ. x වර්ග. x ගුණ කිරීම 3 කියන්නේ 3යි x. ධනයි ධනයි නිසා ලකුණ ධන. 5 ගුණ කිරීම x කියන්නේ 5යි x. ධනයි ධනයි නිසා ලකුණ ධන. 5 ගුණ කිරීම 3 කියන්නේ 15යි. ඒකට ලකුණ ධන. පද හතරක් තියෙනවනේ. සජාතීය පද සුළු කරමු. එක වගේ කට්ටිය එකතු කරමු. x වර්ගය 3යි 5යි 8යි x ධන 15. හරි. අතෙන්ට යන්න. ඒ විදිහටම ගුණ කරන්න. x වලින් ගුණ කළා ඍණ 3ෙන් ගුණ කළා. x වලින් ගුණ කළා ඍණ 3ෙන් ගුණ කළා. x ගුණ කිරීම x කියන්නේ ළමයි x වර්ගය. ඍණ 3ෙන් ගුණ කළාම ඍණ 3යි x. 5ෙන් ගුණ කළාම 5යි x. 5 තරක් 3 15යි හැබැයි ඍණ. එතනත් එකතු කරමු. x වර්ගය ඍණ 3යි ධන 5යි. අන්න ලකුණ වෙනස්නේ. ලකුණ වෙනස් හින්දා මොකද්ද වෙන්නේ? අඩු වෙන්න ඕන. ඍණ 3යි ධන 5යි කියන්නේ එතකොට ලකුණ වෙනස් හින්දා 5න් 3ක් අඩු කරාම 2යි. ලොකු එක්කෙනා ධන 5නේ. විශාලත්වයේ වැඩි 5යි. ඒකින්ද ධන. මෙතන ඍණ 15යි. ඔන්න. දැන් ළමයි මේ ගණන් දෙකත් මම අර ඔයාලට කිව්ව කෙටි ක්‍රමයට. මෙන්න මේ කෙටි ක්‍රමයට හිතලා හදන්න පුළුවන්. බලන්න මේ ක්‍රමයේ එතෙන්ට හරියයිද කියලා. නිකන් try කරලා බලන්න. අමතරව හරිද? අමතරව. මේකෙන් බලන්න 15 ගුණ කිරීම එකනේ. දැන් තියෙන එකේ ඉලක්කමනේ. 15 එකක් 15යි. ධන 15. සංඛ්‍යා දෙකක් ගුණ කරලා 15 හැදෙන්න ඕන. එකතුව 8ක් වෙන්නත් ඕන. මේකෙත් මම ගන්නම් මට අදාළ එක විතර. ළමයි 3 වරක් 5 ගන්න පුළුවන් නේද? 3 වරක් 5 15යි. නැත්නම් ඍණ 3 වරක් ඍණ 5 ඒත් 15යි. හැබැයි මෙතෙන්දි මට අවශ්‍ය වෙන්නේ ධන 8නේ. ධන 8 ඇදෙන්නේ මෙතෙන්දි. මේකෙදි වෙන්නේ ඍණ 8. එහෙනම් මොකද වෙන්න ඕන? මේ ධන 8 ඉලක්කම් දෙක x අකුරත් එක දාන්න. බලන්න. x ධන 3 x ධන 5. ඔන්න. මේක පිළිවෙලට ආවේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. මේ ඉලක්කම් දෙක x අකුරත් එක දැම්මා. අතනත් ඒ වගේ. 15 එක 15යි හැබැයි ඍණ 15. අන්න එතන තියෙන්නේ ඍණ 15නේ. බලමු ඍණ 15 හැදෙන විදිය. ඍණ 15 ඍණ 3 වරක් ධන 5. නැත්නම් ධන 3 වරක් ඍණ 5. මේක සුළු කරලා බලමු. අපිට ඕන වෙන්නේ ධන දෙකනේ. ධන දෙක හැදෙන්නේ කොතනද?
මෙයා සුළු කරාම 5න් 3ක් 2යි. මෙතන 5න් 3ක් 2යි හැබැයි ඍණ. අපිට අවශ්‍ය වෙන්නේ මෙයානේ. එහෙනම් බලන්න ඍණ 3යි ධන 5යි. අන්නේ කෙටි ක්‍රමයෙන් වැඩේ කර ගන්නත් පුළුවන්. හරිනේ? හරි. ඊළඟට අගය සොයන්න. මෙන්න මෙහෙම කතාවක් කියන්නේ. ඔත්තේ සංඛ්‍යා රටාවේ 8 වන පදය. ඔත්තේ සංඛ්‍යා රටාවේ 8 වන පදය කීයද? අමතක නම් දැන් සාමාන්‍යයෙන් 8 වෙනි පදය 10 වෙනි පදය 20 වෙනි පදය වගේ දුන්නොත් එකපාරින් දාගන්න අමාරුයිනේ. මොකද්ද සාධාරණ පදේ? මම ළමයි සාධාරණ පදේ මෙතනින් ලියන්න නැවෙතුම් ගමන්නේ. මේකේ සාධාරණ පදය 2යි n ඍණ 1නේ. 2යි n ඍණ 1. අපෙන් අහන්නේ 8 වෙනි පදේනේ. n වෙනුවට දාන්න 8. 2 වලක් 8 16යි. 16න් එකක් 15යි. ඔන්න එතන ඉන්නේ 15. පස්වන වර්ග සංඛ්‍යාව. වර්ග සංඛ්‍යාව හොයන්න ළමයි n වර්ගනේ සාධාරණ පදේ. ඒ කියන්නේ 5 ඒවා 5. 25යි. ඒකත් හරි. මෙතන දෙවන ත්‍රිකෝණ සංඛ්‍යාව. දෙවන ත්‍රිකෝණ සංඛ්‍යාව මම හොයන්න ලේසි විදියක් ගියෝ කොහොමද? දෙවෙනි එක නම් හොයන්න තියෙන්නේ 2 ගුණ කරන්න 3ෙන් බෙදන්න 2කින්. 2 ගුණ කිරීම 3 බෙදීම 2. 2යි 2යි කැපුණ මෙන්න උත්තරය 3යි. අවශ්‍ය නම් සාධාරණ පදය ගන්න. n මානයක් n ධන 1 බෙදීම 2නේ. n කියන්නේ 2යි 2යි 1යි 3යි බෙදීම 2. ඒත් ඔකම තමයි එන්නේ. හරි දැන් අපෙන් අහන්නේ ඔක නෙවෙයිනේ. උත්තරේනේ. ඔත්තේ සංඛ්‍යා රටාවේ 8 වන පදය. 8 වන පදය 15යි. පස්වන වර්ග සංඛ්‍යාව 25යි. අඩු කරා දෙවන ත්‍රිකෝණ සංඛ්‍යාව 3. අන්තිම උත්තරේ කීයද? 15යි 25යි 40යි 40න් 3ක් අඩු කරාම 37යි කියන උත්තරේ එනවා. හරි. ඊළඟ ප්‍රශ්නේ. ප්‍රත්‍යක්ෂ භාවිතයෙන් සුළු කරන්නේ. ප්‍රත්‍යක්ෂ භාවිතයෙන් සුළු කරන්න තියෙන්නේ. මේ තියෙන සමීකරණය සුළු කරන්න තියෙන්නේ. x නේ ළමයි හොයන්න තියෙන්නේ. x හොයන්න තියෙනම් x එක පැත්තක තනි කරගන්න එපා. x හරි y හරි අපිට හොයන්න තියෙන ඉංග්‍රීසි අකුරනේ අඤ්ඤාතයනේ එක පැත්තක තනි කරගන්න ඕන. මෙතන එතකොට x කියන කෙනා 7න් ගුණ වෙලා මෙන්න x කියන කෙනා 7න් ගුණ වෙලා ඒ ආපු උත්තරයෙන් 6ක් අඩු වෙලා. ඕකනේ වෙලා තියෙන්නේ. x 7න් ගුණ වෙලා 6ක් අඩු වුණාම සමානයිලු 8ට. එහෙනම් මොකද වෙන්න ඕන? අන්තිමටම අපි කරේ 6ක් අඩු කරපු එකනේ. ළමයි ප්‍රත්‍යක්ෂ වලදී කියනවනේ සමාන රාශි වලට සමාන රාශි එකතු කරාම ලැබෙන රාශිය සමානයි කියලා. සමාන රාශි වලට සමාන රාශි එකතු කළ විට ලැබෙන රාශිද සමාන වෙයි. එතකොට මෙතන අඩු කරලා තියෙන්නේ. 6ක් අඩු කරපු හින්දා අපි දෙපැත්තටම 6 ගාන එකතු කරමු. සමාන ගණන් එකතු කරනකොට ඒතර ප්‍රශ්නයක් නැහැ. දෙපැත්තම බැලන්ස්. සමාන රාශි වලට සමාන රාශි එකතු කළ විට ලැබෙන රාශිද සමාන වෙයි. එහෙනම් 6 ගාන දෙපැත්තටම එකතු කරමු. 7x ඍණ 6නේ තියෙන්නේ. ඔන්න ඕකනේ තියෙන්නේ. 6ක් අඩු වෙලා තියෙන හින්දා ඒකේ විරුද්ධ දේ 6 ගාන දෙපැත්තටම එකතු කරනවා. 6 ගාන දෙපැත්තටම එකතු කළා. ප්‍රශ්නයක් නැහැ. ගානට බැලන්ස් වෙලා යනවා. එතකොට 6 ගාන එකතු කරාට පස්සේ ඍණ 6යි ධන 6යි කැපිලා මේක අයින් වෙනවනේ. මේ පැත්තේ 7x 8යි 6යි 14යි කියලා එනවා. දැන් ළමයි මේකේ x 7න් ගුණ වෙලානේ. දැන් සමාන රාශි එකතු කළා වගේම බෙදන්නත් පුළුවන්. දැන් අපිට එකතු කරන්න පුළුවන්, අඩු කරන්න පුළුවන්, ගුණ කරන්න පුළුවන්, බෙදන්න පුළුවන්. බිඳුව නොවන. දැන් බිඳුවෙන් නැතුව වෙන එකකින් බෙදන්න පුළුවන්. එහෙනම් දෙපැත්තම සමාන අගයකින් බෙදමු. කීයෙන්ද? දෙපැත්තම එහෙනම් අපි 7න් බෙදමු. සමාන රාශි වලින් ඔන්න දෙපැත්තම බෙදුවා. සමාන ගානකින් දෙපැත්තම බෙදුවට පස්සේ ලැබෙන පිළිතුරත් සමානයි. ඊට පස්සේ 7යි 7යි කැපෙනවා x ඉතිරි 14 7න් බෙදුවම 2යි. මෙතන මොකද ළමයි කරේ? අඩු වෙලා තිබ්බ හින්දා දෙපැත්තටම 6 ගාන එකතු කළා. 7න් ගුණ වෙලා තිබ්බ හින්දා 7න් බෙදුවා. ඕකනේ කරේ. 7න් ගුණ වෙලා තිබ්බ හින්දා දෙපැත්තම 7න් බෙදුවා. ඔන්න ඕක තමයි අපි කරේ. ඔන්න ප්‍රත්‍යක්ෂ භාවිතයෙන් සුළු කරා. හරි. ඕනනම් දෙකේ ඉලක්කම දාලා බලමු.
x වෙනුවට 2 දාන්න. 7 වලත් 2 14යි 14න් 6ක් 8යි. ප්‍රශ්නයක් නෑ උත්තරේ හරි. සාධක දැනුම භාවිතයෙන් අගය සොයන්න. සාධක දැනුම භාවිතයේ අපි කලින් මෙන්න මෙතන කතා කරා මතකද වර්ග දෙකක අන්තරය. වර්ග දෙකක අන්තරය. වර්ග පද දෙකයි. පළවෙනි කෙනා අඩු කරා දෙවෙනි කෙනා පළවෙනි කෙනා එකතු කරා දෙවෙනි කෙනා. මෙතනත් එහෙනම් ඒ කතාවම තමයි. 98 වර්ගය ඍණ 2 වර්ගය. පළවෙනි කෙනා අඩු කරා දෙවෙනි කෙනා පළවෙනි කෙනා එකතු කරා දෙවෙනි කෙනා. ඔන්න ඔක තමයි තියෙන්නේ. පළවෙනි කෙනා අඩු කරා දෙවෙනි කෙනා පළවෙනි කෙනා එකතු කරා දෙවෙනි කෙනා. 98න් දෙකක් අඩු කරාම ළමයි 96යි. වරහණෙන් කියන්නේ ಗುಣ කිරීමනේ. 98යි 2යි 100යි. 96 100ෙන් ගුණ කරාට පස්සේ එනවා 96.2ක්. ඒ කියන්නේ 9600ක්. ලේසි. කිරි කඩු. සුළු කරන්න. භාග. මොන භාගයේ සුළු කරන්න දුන්නත් මේ තියෙන මිශ්‍ර සංඛ්‍යා ටික විෂම භාග කරන් ඉන්න එපයි. හරි කරමුකෝ. දෙකෙන් කීයද? 2 වරක් 3 6යි 1යි 7යි. කැමති නම් දැන් අල්ලන්නට ගුණ කිරීම දාන්න. ඒක ප්‍රශ්නයක් නෑ. 3 3 වරක් 3 9යි 1යි 10යි. 2 වරක් 3 6යි 1යි 7යි. 3 3ක් 9යි 1යි 10යි. අල්ලන්න යන්නේ කියන්නේ ගුණ කිරීමනේ. හරි කැපෙන ඒවා තියෙද? දෙකේව 1යි දෙකේව 5යි. උඩ තියෙන 4 5 35යි යට 3යි. දැන් මෙතන තියෙන්නේ විෂම භාගයක්නේ. ගාන හදද්දි තියෙන මිශ්‍ර සංඛ්‍යා විෂම භාගයක් කරගත්ත විදියටම ගානේ අන්තිමට එන විෂම භාගය මිශ්‍ර සංඛ්‍යාවක් කරලා දාන්න. කොහොමද? උඩ කෙනා යට කෙනාගෙන් බෙදන්න. 35ට 3 ඒවා කීයක් තියෙද? 11යි. ඉතිරි ගාන දාන්න උඩින්. 2යි නේද? බලමු හරියද කියලා. 3 වරක් 11 33යි 2යි 35යි. 3 වරක් 11 33යි 2යි 35යි. ඔන්න අන්තිම උත්තරේ. මෙතන. හරි වරහන් ඇතුළේ ඉස්සෙල්ලා. දෙකෙන් කීයද? 2 වරක් 3 6යි 1යි 7යි. 4ෙන් 1. ගුණ කළා 15න් 8. හරි ළමයි. ඉස්සෙල්ලම සුළු වෙන්නේ වරහනනේ. වරහනේ තියෙන එකතු කිරීම. 2යි 4යිනේ හරය. හරය සමාන වෙන්න එපයි. අපි හරය ගමු 4 කියලා. මේ දෙකටම පොදු සංඛ්‍යාවක්. 4. දෙක දෙකෙන් ගුණ වෙලානේ 4 උනේ. දෙක දෙකෙන් ගුණ වෙලා 4 වෙච්ච හින්දා 7ක් දෙකෙන්. උඩයි 8යි එකම සංඛ්‍යාවෙන් ගුණ කරා. දෙවනක් 2 4යි. 7 2ක් 14යි. මෙයාගේ නම් ප්‍රශ්නයක් නැහැ. එයා ඒ විදිහම තමයි. එයාගේ අවුලක් නැහැ. උඩ 14යි 1යි 15යි යට 4යි ගුණ කරා 15න් 8. කැපෙන කවුද? 4 ඒව 1යි 4 ඒව 2යි වෙන පාටෙන් කපන්න. 15 1යි 15 1යි ඔන්න. වැඩේ අවුලක් නොවෙනවා පාට වලින් කැපෙන. ඊට පස්සේ උඩ අන්තිමට ඉතිරි දෙකේ ඉලක්කමක් යට තියෙන එකේ ඉලක්කමනේ. යට එකේ ඉලක්කම නම් නොලිව්වත් කමක් නැහැ. ඒකත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔය වගේ තමයි අන්තිම උත්තරේ එන්නේ. හරි. ඔන්න කෙටි ප්‍රශ්න ටිකක් ඉවරයි. හරි බලන්න ලොකු වෙලාවක් ගියේ නැහැ. විනාඩි 15ක් 20ක් විතර ගියේ. හරි. ඊළඟ ප්‍රශ්නය. රචනා ප්‍රශ්න වලට එන්නේ. හරි. සාධාරණ පදය 2න් ඍණ 1. 2න් ඍණ 1 කලින් ආව නේද? මොකද්ද? 2න් ඍණ 1 කියන්නේ ඔත්තේ සංඛ්‍යා රටාව. සලකන්න මුල් පද පහ ලියා දක්වන්න. පළවෙනි පදයේදී t1 2 ගුණ කරා 1න් අඩු කරා 1. මුල් පද පහනේ 1 දාන්න 2 දාන්න 3 4 5 දාන්න n වලට. දෙවැනි පදයේදී 2 දාන්න. n විතරයි වෙනස් වෙන්නේ. තුන්වෙනි පදයේදී දාන්න 3. හතරවෙනි පදයේදී දාන්න 4. පස්වෙනි පදයේදී දාන්න 5. හරි ඔය ටිකනේ. දැන් ගමු අගයන්නේ.
ගුණ කරලා අඩු කරන්න ඕන. දෙවලක් 1 2යි. 2 අඩු කිරීම 1. දෙවලක් 2 4යි. 4ෙන් 1. දෙවලක් 3 6යි. 6ෙන් 1. දෙවලක් 4 8යි. 8ෙන් 1. 10යි. 10ෙන් 1. අන්තිම උත්තරේ එනවා 2ෙන් 1ක් 1යි. 4ෙන් 1ක් 3යි. 6ෙන් 1ක් 5යි. 8ෙන් 1ක් 7යි. 10ෙන් 1ක් 9යි. ඔය ටික අපි ලස්සනට කමා දාලා ලියමු. 3 5 7 9. ඔන්න අන්තිම උත්තර. ලේසියෙන් මහා ලොකු දෙයක් නෑ. 10 වන පදයේ සොයන්න. n වලට දාන 10. t10 සමානයි 2 ගුණ කිරීම 10 අඩු කිරීම 1. දෙවලක් 10 20යි. 20ෙන් එකක් අඩු කරාම 19යි කියන උත්තරේ එනවා. මහා ලොකු වෙලාවක් යන්නෙත් නෑ. 23 වෙනි පදය. එහෙනම් දාන්න 23. 2 ගුණ කරා 23න් අඩු කරා 1ක්. 23ව 2ක් 46යි. අඩු කරා 1ක් 45යි. ඔච්චර ලේසිදනේ. 99 වන්නේ කීවැනි පදයේද? කීවැනි පදයේද? t වලට කීය දැම්මොත්ද? t වලට කීය දැම්මොත්ද 99? මොකද කරන්නේ? සාධාරණ පදය සමාන කරන්න ඒ දීලා තියෙන පදයට. මොකද වෙන්නේ? අර ප්‍රත්‍යක්ෂ වල මොකද්ද කරේ? ඍණ එක නම් දෙපැත්තටම දැම්මනේ ධන එක ගානේ. එතකොට ධන එක ගානේ දැම්මම මොකද වෙන්නේ? 99 100. ඍණ එකින්දා එක ගාන එකතු කරාම ඍණ එක කැපුණා 99 100යි. දෙකෙන් බෙදුනට පස්සේ කීයද? n සමානයි මෙහෙන් ලියන්න. n සමානයි 50යි කියලා එනවා. 50යි. එතකොට 50 වන පදය. එම නිසා 50 වන පදය 99 වේ. 50 වන පදය 99 වේ. මහා ලොකු දෙයක් නෑ. ඊළඟ කොටස 55 මෙම රටාවේ පදයක් වන බව පෙන්වන්න. හරිද ළමයි? නොවන බව නෙවෙයි වන බව පෙන්වන්න. වන බව පෙන්වන්න. 55 මෙම රටාවේ පදයක් වන බව පෙන්වන්න. හරි. වන බව පෙන්වන්න කිව්වත් මේ ක්‍රමයම තමයි. නොවන බව පෙන්වන්න කිව්වත් මේ ක්‍රමයම තමයි. n වලට ධන නිකිලයක් ආවොත් පදයක් තමයි. n වලට ධන නිකිලයක් ආවේ නැතොත් ඒ කියන්නේ ළමයි ඍණ උත්තරයක් ආවොත් භාග සංඛ්‍යාවක් ආවොත් දශම සංඛ්‍යාවක් ආවොත් පදයක් නෙවෙයි. හරි දාලා බලමු. 2න් ඍණ 1 සමානයි 55. මේ රටාවේ පදයක් වන බවනේ. අනිවාර්යෙන් මේක උත්තරයක් එහෙනම් එන්න ඕන. හරි. ඍණ 1යි. දෙපැත්තෙන්ම එක ගානේ එකතු ගන්නනේ තියෙන්නේ. එකක් අඩු වෙලා තියෙන හින්දා දෙපැත්තටම එක ගානේ එකතු කරා. එකක් එකතු කරාම 2යින් 55යි 1යි 56යි. එකක් අඩු වෙලා තියෙන හින්දා එකක් එකතු කරා 56ක් කියලා ආවා. දෙකෙන් බෙදන්න. දෙකෙන් බෙදුවම එනවා n සමානයි 28යි කියලා. අන්න උත්තරයක් ආවනේ. එහෙනම් ලියන්න මෙහෙම. n ධන නිකිලයකි. n කියන්නේ ධන නිකිලයක් තමයි. n ධන නිකිලයකි. එම නිසා කීයද? 55නේ. 55 මෙම රටාවේ පදයකි. නැත්නම් පදයක් වේ. හරිනේ? මේක හදාගන්නමයි පදයක් වන බව පෙන්වන්න කියලා තියෙන්නේ. හරිද? නොවන බව නෙවෙයි. ඊළඟ කොටස. ආයිතරේ තියෙන්නේ. බලන්න ලේසි. කොටස් 5යි. මුල් පද 5 ලියන්න තිබ්බා. 10 වෙනි පදය 23 වෙනි පදය අහලා තිබ්බා. 99 වන්නේ කීවෙනි පදයද? පදයක් වන බව පෙන්වන්න. ඔච්චරයි තියෙන්නේ. සාමාන්‍යයෙන් එන්නේ ඔච්චරයි තියෙන්නේ. හරි. භාග ප්‍රශ්නයක්. අනිවාර්යෙන් එන ප්‍රශ්නයක් තමයි භාග කියන්නේ. බලන්නකෝ. යතුරු එක්තරා ගමනකින් 5න් 3ක් දුම්රියෙන්ද 3න් 1ක් බසයෙන්ද සම්පූර්ණ කරයි. ඉතිරි මීටර 500ක දුර ඔහු සම්පූර්ණ කරන්නේ පයින් ගමන් කරනලු. හරි. ඉස්සෙල්ලම අහන්නේ බසයෙන් හා දුම්රියෙන් ගමන් කළ මුළු ප්‍රමාණය.
බසයෙන් හා දුම්රියෙන් ගිය මුළු ප්‍රමාණය. බසයෙන් ගියා මෙයා 3න් එකක්. බසයෙන් ගියා 3න් එකක්. දුම්රියෙන් ගියා 5න් 3ක්. ඔන්න ඔහොමද තියෙන්නේ. මේක දෙපැත්තම ආවුනා කියලා ප්‍රශ්නයක් නැහැ. බසයෙන් ගියේ 3න් එකයි, දුම්රියෙන් ගියා 5න් 3ක්. හරය අසමාන හින්දා හරය සමාන කරගන්න. කොහොමද? මෙයා ගුණ කරන්න 5න්. මෙයා ගුණ කරන්න 3න්. එතකොට එනවා මෙන්න මෙහෙම උත්තරයක්. 15න් තමයි හරය ගන්න වෙන්නේ. පොදු හරය 15. 3 වරක් 5 නිසා 1 වරක් 5, 5 වරක් 3 නිසා 3 වරක් 3 එකතු කරාම එනවා 5යි 9යි 14යි කියන උත්තරයක්. 14යි කියන උත්තරයක් එනවා. ගමන 15කට බෙදලා 14ක් ඉවරයි. කොටස් 15කට බෙදලා 14ක් ඉවරයි. පයින් ගමන් කළ දුර භාගයක් ලෙස. පයින් ගමන් කළේ ළමයි ඉතිරියනේ. එහෙනම් ඉතිරි ප්‍රමාණය හොයමු. ඉතිරිය. පයින් ගියේ ඉතිරිය. ඉතිරිය තමයි පයින් ගියේ. ඉතිරිය කියලා පයින් කියන එක මේ වගේ වරහනේ දැම්මත් කමක් නැහැ. නැත්නම් පයින් කියලා ලියලා ඉතිරිය කියලා වරහනේ දැම්මත් කමක් නැහැ. හරි. 15කට බෙදුවේ 15කට තමයි බෙදුවේ. 15කට බෙදලා 14ක් දැන්ට ඉවරයි. 15කට බෙදලා දැන්ටමත් 14ක් ඉවර නම් ඉතිරි කීයද? 1යිනේ. 14ක් ඉවර නම් ඉතිරි 1යි. 15 එකක් තමයි පයින් ගිහිල්ලා තියෙන්නේ. භාගයක් විදියට තමයි 15 එක. භාගයක් විදියට 15 එක වුණාට මීටර විදියට නම් දුරක් විදියට නම් 500යි. භාගයක් විදියට 15 එකයි දුරක් විදියට නම් මීටර 500යි. හරි බලන්න ඊළඟ කොටස. ගමනේ සම්පූර්ණ දුර කිලෝමීටර වලින්. සම්පූර්ණ දුරනේ. අන්න සම්බන්ධය ගන්න. භාගයක් විදියට නම් 15 එකක් ගියා පයින්. මීටර විදියට නම් 500ක් ගියා. භාගයක් විදියට නම් 15න් 1යි. මීටර විදියට නම් 500යි. සම්පූර්ණ ප්‍රමාණය කියන්නේ 15නේ. එහෙනම් 15න් 15 ගන්න පුළුවන් 500 ගුණ කරන්න 15. කීයක් එනවද? 15 5ක් 75යි. 0.2යි. මීටර 7500යි. හැබැයි අපෙන් අහන්නේ මේ උත්තරේ නෙවෙයි නේද? අපෙන් අහන්නේ කිලෝමීටර වලින්. කිලෝමීටර වලින් අහද්දී 1000න් බෙදන්න එපා. මේක 1000න් බෙදන්න. මෙයා 1000න් බෙදුවට පස්සේ එනවා 7.5යි කිලෝමීටර් කියලා අන්තිම උත්තරය. ලකුණු හම් වෙන්නේ ඒක. හරි. ඒ ගානේ තියෙන්නේ කොටස් 3යි. අයිනේ කොටස් 3. අන්තිම ගාන. අන්තිම ගාන තියෙන ළමයි ප්‍රතිශත වලින්. බලා ගන්නකො. ප්‍රදර්ශනාගාරයක ඇති ආනයනික රූපවාහිනී යන්ත්‍රයක් 130ක ලාභයක් අත්වනසේ මිල ලකුණු කර තිබූ අතර අත්පිට ගැනුම් කරුවෙකුට 115ක වට්ටමක් ලබා දීමට කටයුතු කර තිබුණි. එතකොට දැන් මෙයා ආනයනය කරන ගාන තියෙනවනේ. දැන් ආනයනය කරන ගානට දුන්නොත් ලාභයක් නැහැනේ. අඩුවෙන් දුන්නොත් අලාභයිනේ. ගාන නිවාණය වැඩි වෙන්න එපා ලාභයක් වෙන්න නම්. මෙයා එතකොට 130ක ලාභයක් හම්බෙන විදියට. ඒක 130ක ලාභයක් කියන්නේ 130ක් ගාන වැඩි වෙන විදියට තමයි ලකුණු කරලා තියෙන්නේ මිල. 130ක් වැඩි වෙන විදියට ලකුණු කරා නම් මිල මෙයා හැබැයි දෙන්නේ තා 115ක් අඩු කරලා. ලකුණු කරපු මිලටම නෙවෙයි දෙන්නේ. මෙයා 130ක ලාභයක් එන විදිහට ලකුණු කරාට 115ක් අඩු කරලා තමයි මෙයා විකුණන්නේ. තිබුණි අපිට ගැනුම් කාර්යයක මුළු මුදල වෙන 49725ක් ගෙවා රූපවාහිනිය රැගෙන ගියේ නම් දැන් ගන්නේ 49725කට. ඔය කියන්නේ 100ට ලකුණු කරලා තියෙන භාණ්ඩය රුපියල් 85ට දෙනම කියලානේ. 100ට ලකුණු කරලා තිබ්බට දෙන්නේ 85ට. හරිද? එහෙනම් අපෙන් අහන්නේ ලකුණු කළ මිලනේ. මෙතන ළමයි දැන් වට්ටමක් ගැන කතා කරනවා නම් සාමාන්‍යයෙන් අහන්නේ වට්ටම් මුදලක්නේ. මෙතන වට්ටම් මුදලක් නෙවෙයි අහන්නේ. හරිද? මෙතන අහන්නේ ලකුණු කළ මිලනේ. දැන් වට්ටම් මුදලක් අහලා තිබ්බනම් අපි දන්න සාමාන්‍යයෙන් ගන්න ප්‍රතිශතය දීලා තියෙන විදිහටම ගුණ කරනවා. හැබැයි දැන් මෙතන අහන්නේ වෙන දෙයක්නේ. පොඩ්ඩක් ප්‍රශ්නේ වෙනස්නේ. අන්න ඒ වගේ වෙනස් වුණාම මොකද කරන්න ඕන? ප්‍රතිශතයේ උඩයට මාරු කරලා ගුණ කරන්න. ලකුණු කළ මිල හොයන්න පුළුවන්. මෙන්න මේ 49725 ගුණ කරන්න ප්‍රතිශතයේ උඩයට මාරු කරලා 85 යට 100 උඩ 85 යට 100 උඩ. ඇයි?
මෙතන ළමයි 15ක් අඩු වෙනවනේ. ඇයි 100ට 15ක වට්ටමක් හින්දා 100ක දෙන්නේ 85ට. එතකොට 15ක් අඩු වෙනවා. හරි ගුණ කරලා ගමුකෝ. මේක ඇතුළේ කැපෙන එක අපමු 85න් කැපෙනවා ඇති නේද? බලමු නිකන් ලියලා 85න් බෙදෙනවද කියලා. 497යි 25නේ. බලමු 85න්. මෙතන පහක් විතරනේ තියෙන්නේ. 5 5 25න් 5 2යි. 5 8 40යි 42යි. හරිනේ. එතකොට 7න් 5ක් 2යි 9න් 2ක් 7යි. ගත්ත දෙකේ ඉලක්කම මෙතන එතකොට 8ක් වගේනේ. 8 වඩා 5 40න් බිඳුව 4ක් ඉතිරි. 8 වඩා 8 64යි 4යි 68යි. 2යි මෙතන එතකොට බෑ අනිත් පැත්තෙන් ගෙනාවා 4යිනේ 42ක් ඉතිරි. පහ ගත්තා 425ට. 5යි නේද? 5 5 25න් 5 2යි. 5 8 40යි 2යි 42යි. හතර 585ක් එනවා. 85 එකයි 85 ඒවා 585ක් එනවා. අන්තිම උත්තරය එනවා එතකොට රුපියල් 585යි බිංදු 2යි කියලා. ඒ කියන්නේ 58500යි කියලා. බලමු මේකත් හරිද කියලා. මේකත් හරිද බලමු. බලමු හරිද කියලා. මෙතන ළමයි 58500යි නම් ගාන. 58500යි නම් ලකුණු කරලා තියෙන ගාන. මේකට 100ට 15ක වට්ටමක් දුන්නට පස්සේ 100ට තියෙන එක 85ටනේ විකුණන්නේ. කොහොමනේ වෙන්නේ? ඒතර මේ දෙක කපන්න ಗುಣ කළාම අපිට කලින් උත්තරේම තමයි ආවේ. මේකේනවා 49725. ඔන්නම ඔන්න අනිත් පැත්තට හදලා බලන්න. හරිද? සාමාන්‍ය විදිහට ගත්තොත් ලකුණු කරලා තියෙන ගාන ප්‍රතිශතයෙන් ಗುಣ කරනවනේ. වට්ටම් මුදල හරි නැත්නම් වට්ටමෙන් පසු ගාන හරි ගන්න. දැන් වට්ටම් මුදල නම් 100ට 15. දැන් වට්ටමෙන් පස්සේ ගාන කියන්නේ වට්ටම අඩු ගාන පස්සේ ගාන 185. සාමාන්‍යයෙන් එහෙමනේ. දැන් මෙතන කියලා තියෙන වට්ටම දීලා ලකුණු කර ගන්නනේ. ප්‍රතිශතය උඩයට මාරු කරලා ගුණ කරා. ඕක තමයි තියෙන්නේ. හරි. බලගන්න ඊළඟ කොටස. එහි ආනයනික වටිනාකම කීයද? දැන් ළමයි මෙතන ආනයනික වටිනාකමක් ගැන කතා කරන්නේ 130ක ලාභයක් එක්කනේ. දැන් 130ක් ලාභයක් වැඩියෙන් දාලා තමයි මේක ලකුණු කරන් මිල තියෙන්නේ. ඒතර ආනයනික කතාවත් එක්ක 130ක ලාභයක් තියෙනවා. හරිද? 130ක ලාභයක් කතා කරලා තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? 100ක බාණ්ඩ එකට තව රුපියල් 30ක් වැඩියෙන් දාලා කියලානේ. එතකොට 130යිනේ. ඔන්න ඕකනේ ළමයි. 100ක බාණ්ඩ එකට තව රුපියල් 30ක් වැඩියෙන් දාලා. එතකොට 100 බාණ්ඩේ 130ට තමයි ලකුණු කරලා තියෙන්නේ. අන්න ඒක පොඩ්ඩක් කල්පනාවෙන් හදන්න. හරිද? ආනයනික වටිනාකමත් එක්ක 100ට 30 කතාවක් තියෙනවා. හරි. 100ට 30ක් කියන ළමයි එතකොට වැඩි වෙන හින්දා 130ක්නේ. අයි ලාභයක් හින්දා. එතකොට අර විදියට ප්‍රතිශතය උඩයට මාරු කරලා ගුණ කරා. ලකුණු කරලා තියෙන්නේ 58යි 500. ගුණ කරන්න ප්‍රතිශතය උඩයට මාරු කරලා. 130 යට 100 උඩ. හරි සුළු කරමු. බිඳුවට බිඳුව කැපුවා. 13න් සුළු වෙනවද? බලමුකෝ. බෙල්ල බලමු කීයද කියලා. 5850ට 13 ඒවා. 13න් බෙදුනොත් වැඩේ හරි. සාමාන්‍යයෙන් මාර සුළු වෙන ගානක් තමයි විභාගෙ තියෙන්නේ. 5ට නෑ 58ට 4යි. 4 වරක් 3 12න් 2 එකක් ඉතිරි 4 1යි 5යි. 8න් 2ක් 6යි. ගත්ත 5 65ට 5යි. 5 13 65යි. අන්තිමට බිඳුවක් ගත්තා. ඒතර 450. හරි. ගානට එන උත්තරේ 450යි. මෙතන තියෙන බිඳු දෙකක්. රුපියල් 45000ට තමයි මෙයා ආනයනය කරලා තියෙන්නේ. අපි බලමු මේ කතාව හරිද කියලා. කතාව හරිද බලමුකෝ. බලමු කතාව හරිද කියලා. හරි. ළමයි එතකොට 45000ට නම් ආනයනය කරන්නේ. 100ට 30ක ලාභයක් තියෙනම් මෙයා 100 බාණ්ඩේ 130ටනේ ලකුණු කරන්න ඕන. බිංදු දෙකට බිංදු 2යි සුළු කළා 13 5
65න් 5 6ක් ඉතිරි 13 4ක් 52යි 6යි 58යි බිංදු කීයද 1යි 2යි 1යි 2යි හරි නේද කතාව එහෙනම් 58යි 500 හරි අනිත් පැත්තට 3 හල්ල බැලුවා දෙවෙනි කොටස රුපියල් කීයද ලක්ෂ 120ක් නේ ඔව් ලක්ෂ 120ක් වටිනා මෝටර් රථයක් අලෙවි කිරීමේදී රුපියල් 96000ක කොමිස් මුදලක් ගෙවීමට සිදු වුණි නම් අය කර ඇති කොමිස් ප්‍රතිශතය සොයන්න. හරි. කොමිස් ප්‍රතිශතයක්නේ. ඒක ලේසි. මේ ගාන ලියමුකෝ යටින්. වටිනාකම ලිව්ව යටින්. මුළු වටිනාකම යටින් ලියලා කොමිස් ගාන ලිව්ව උඩින්. කොමිස් ගාන ලිව්ව උඩින්. 100%න් ගුණ කරන්න එපා ළමයි ප්‍රතිශතයක් ගන්න නම්. ඔන්න ඕකනේ වෙන්න ඕන. වටිනාකම යට කොමිස් මුදල උඩ 100%න් ගුණ කරාට පස්සේ ප්‍රතිශතය ගන්න පුළුවන්. හරි. කැපණය කපමු. 0.3ට 0.3යි. 0.2ට 0.2යි. එතකොට 12 කපමු. 12ව 8යි. 12ව 10යි. 8 10න් බෙදුවම ළමයි 0.8යි කියන උත්තරේ එනවා. කොමිස් ප්‍රතිශතය ගොඩක් අඩුයි එතකොට. 0.8යි කොමිස් ප්‍රතිශතය එන්නේ. ඔන්න ඔය එකක් තමයි තියෙන්නේ. 8 10න් බෙදද්දි හිතක් පයින් අනිත් පැත්ත. හරි. අන්තිම කොටස 3. එකනේ තියෙන්නේ හරි. ඇපල් හා දොඩම් ආනයනය කරන පුද්ගලයෙකු දොඩම් ගෙඩියක් සඳහා රුපියල් 50ක මුදලක්ද ඇපල් ගෙඩියක් සඳහා 80ක මුදලක්ද ගෙවනු ලබයි. හැබැයි ඔහු දොඩම් ගෙඩි 75කුයි ඇපල් ගෙඩි 110කුයි ගත්තට විකුණන්නේ දොඩම් ගෙඩියක් 80යි ඇපල් ගෙඩියක් 120ක මිලකටලු. එතකොට 75ක් ගත්ත මෙතන 110ක් ගත්ත මෙතන. හරි. දොඩම් සහ ඇපල් විකිණීමෙන් ලැබෙන මුළු ලාභයනේ අහන්නේ. බලමු ළමයි ඇපල් ගෙඩියකින් ලාභය කීයද කියලා. ඇපල් ගෙඩි එකකින් ලාභය. ඇපල් ගෙඩියකින් ලාභය කොච්චරයි ළමයි? ඇපල් ගෙඩියක් මෙයා ගන්නේ 80ටනේ. ඇපල් ගෙඩියක් 80ට ගත්තට විකුණන්නේ 120ට. එහෙනම් 120ට විකුණන්නේ 80ට අරගෙනනේ. රුපියල් 40ක් ලාභයි ඇපල් ගෙඩියකින්. ඇපල් ගෙඩි එකකින් 40. ගෙඩියකින් 40 නම් ඇපල් මුළු ලාභය හොයන්නේ කොහොමද? ඇපල් ලාභය. එක ගෙඩියකින් 40ක් ලාභයි නම් ගෙඩි කීයක් ගත්තද සේරම? මෙයා ඇපල් ගෙඩි 110ක් ගත්තා. ගෙඩියකින් 40යි නම් ගෙඩි 110කින් මෙයාට ලාභ වෙනවා. 40 ගාන 110ක්. 4 වරක් 11 44යි. 4 11ක් 44යි. 0.2යි. ඔන්න ඇපල් ලාභය. කොහොමද දොඩම් වල ලාභය? දොඩම් ගෙඩි එකක ලාභය. දොඩම් ගෙඩියක ලාභය. දොඩම් ගෙඩියක් මෙයා ගන්නේ 50ටනේ. දොඩම් ගෙඩියක් 50ට අරගෙන 80ට විකුණන්නේ. 50ට අරන් 80ට විකුණනවා නම් රුපියල් 30යි ලාභය. ගෙඩියකින් රුපියල් 30යි ලාභය. ගෙඩියකින් 30යි නම් ලාභය. දොඩම් වල මුළු ලාභය හොයන්නේ කොහොමද? දොඩම් ලාභය. දොඩම් ලාභය හොයන්න පුළුවන් මෙයාට. ගෙඩියකින් 30 ගන්න. ගෙඩියකින් 30 ගානේ ගෙඩි කීයද? ගෙඩියකින් 30 ගානේ ළමයි. මෙයා ගෙඩි කීයක් ගන්නවද? ගෙඩි 75ක්නේ. ගෙඩි 75ක් ගන්නවා. ගෙඩි 75කට කීයද? 75 3. 3 වරක් 5ක් 15න් 5ක් එකක් ඉතිරි. 3 වරක් 7 21යි 1යි 22යි. තර රුපියල් 2250. මම දැන් ලස්සන ලියන්නම් ඒක. රුපියල් 2250. රුපියල් 2250ක් දොඩම් වලින් ලාභය. අහන්නේ මුළු ලාභෙනේ.
මුළු ලාභය තමයි අහන්නේ. මුළු ලාභය අහනවා නම් මේ දෙකේම එකතුවනේ. ඔය දෙකේම එකතුව. එතකොට එකතු කරලා දාම එකපාර 0.0.0යි ඔයාලා තාපේ එළියක් ලියන්න. හරිද? මම ඉඳ මදි හින්දා එතනම දානවා. 5යි 4යි 2යි 6යි 4යි 2යි 6යි. රුපියල් 6650ක මුළු ලාභයක් එයාට එනවා. මේ එන මුළු ලාභය ප්‍රතිශතයක් විදිහට අහනවා. එය ප්‍රතිශතයක් ලෙස දක්වන්න. මෙයාට වියදම් වෙච්ච ගාණ කීයද? මෙයාට වියදම් වෙච්ච ගාණ මුළු වියදම. මේ කඩේ ලියන්න මුළු වියදම. මුළු වියදම කොච්චරද? Apple ගන්න මෙයා කීයක් වියදම් කරාද? Apple ගෙඩියකට 80 ගානේ Apple ගෙඩි 110ක් ගත්තා. රුපියල් 80 ගානේ ගෙඩි 110ක් ගත්ත මෙයා. දොඩම් 50 ගානේ ගෙඩි 75ක් ගත්තා. 50 ගානේ ගෙඩි 75ක් ගත්තා. 50 ගානේ මෙයා ගෙඩි 75ක් ගත්තා. හරි බලන්න මුළු වියදම 8 වලක් 11 88යි 0.2යි. 5 වලක් 5 25න් 5 දෙකක් ඉතිරි 5 වලක් 7 35යි 2යි 37යි. බිඳුවක් දැම්මා. එනවා මුළු වියදම රුපියල් 0.5යි 5යි 7යි 8යි 15න් 5 එකක් ඉතිරි 8යි 3යි 11යි 1යි 12යි. 12550ක් මෙයා සේරම වියදම් කරලා තියෙනවා. 12550ක් කියන්නේ මෙයා වියදම් කරපු ගාණනේ. 12550ක් මෙයා වියදම් කරලා කීයක ලාභයක් ගත්තද? 6650ක ලාභයක් ගත්තා. 6650ක ලාභයක් ගත්තා. හැබැයි ප්‍රතිශතය හොයන්නේ 100කටනේ. එහෙනම් 100ට 100ෙන් ගුණ කරන්න. හරි කැපෙනියම කපලා ගන්න. බිඳුවට බිඳුවයි. ඊට පස්සේ 665 1255. කැපෙනවද? 600 දෙකක් නම් 1200යි. ඒක කැපෙන්නේ නැහැ. පහෙන් කපලා බලන්න. පහේව තියෙනවා මෙතන. පහේව 1යි 16ට පහේව 3යි. මෙතන පහේව 3යි. මෙතන තියෙන පහේවා එකට නෑ 12ට 2යි 25ට 5යි 1යි 251යි 133 100ෙන් ගුණ කරාට පස්සේ එනවා 133යි බිංදු 2ක් බෙදීම 251යි. හරි ඕක ඉතින් බෙදලා දාන්න. බලමු කීයක් එනවද කියලා. මේක ළමයි සුළු කළාට පස්සේ එනවා 52.98ක් කියලා. අපි ආසන්න උත්තරේ දාමුකෝ. ආසන්නව 53ක් විතර එනවා. හරිද? ආසන්නව උත්තරේ එනවා 53ක් විතර. 100ට 53ක් කියලා ආසන්නව ගාණක් එනවා. ආසන්න. හරි. ඔන්න ඔය විදිහට තමයි එතකොට ඒ පේපරේත් අපි ඉවර කරේ. මහා ලොකු දෙයක් නැහැ. තමයි එතකොට අර හැමදාම කියන එක තමයි කියන්න තියෙන්නේ. ලේසි. හරිද? ගණන් කියන දේ මහා ලොකු දෙයක් නෙවෙයි. හරි. එතකොට මේ සාකච්ඡාව බලන්න ඔයාලගේ යාළුවන්ටත් මේක ෂෙයා කරන්න. ඉතල පළවෙනි එකයි දෙවෙනි එකයි තුන්වෙනි එකයි. සේරම තුනක් කරාම මේ වෙද්දි එතකොට ඔයාලට කෙටි ප්‍රශ්න 30ක් කරලා තියෙනවා. රචනා ප්‍රශ්න 9ක් විතර කරලා තියෙනවනේ. 8ක් 9ක් විතර කරලා තියෙනවා. ඔයාලට එතකොට විභාගෙ ලං වෙද්දී අනිවාර්යෙන් දැන් තියෙන ලකුණු මට්ටමට වඩා ලකුණු ගන්න වැඩි කරගන්න පුළුවන්. මේ ටික කරලා බලන්න. හරිද? ළමයි එතකොට ලබන සතියේ තියෙන්නේ එතකොට 4 වෙනි එකනේ. 4 වෙනි එකත් මේ වගේ මම රෙකෝඩින් එකක් දානවා. හරි. එතකොට බලන්න ලොකු වෙලාවක් ගියේ නැහැ. විනාඩි 45ක් 50ක් විතර තමයි ගියේ. ඔයාලට මේක තනියෙන් කරලා සාකච්ඡා බලද්දී උපරිම ඕනනම් පැය එකමාරක් යාවි. හරිනේ? එතකොට ළමයි දැන් අපේ පන්තියට සම්බන්ධ වෙන කැමති කෙනෙක් ඉන්නවා. දැන් YouTube එක හරහා අපිත් එක්ක සම්බන්ධ වෙන කට්ටිය පන්තියට සම්බන්ධ වෙන කැමති නම් මෙන්න මේ නම්බරයට මැසේජ්ජක් දාන්න ඔයාලගේ පන්තිය නම පාසල මේකට WhatsApp කරලා.
එතකොට ෆිසිකල් එන්න කැමති නම් සංහිඳ එඩියුපස් ශක්ති ඔය ඕන එකට එන්න පුළුවන්. හරි. එතකොට CMverse කියන්නේ ඔන්ලයින් එක. කැමති කට්ටිය මේ නම්බරයට මැසේජ් එකක් දාන්න. මේ වීඩියෝ එක යාළුවන්ට ෂෙයා කරන්න. ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, channel එක subscribe කරලා තියාගන්න. හරි. එහෙනම් මේකේ සාකච්ඡා ඉවරයි. අපි එහෙනම් 4 වෙනි වීඩියෝ එකෙන් හම්බ වෙමු. එහෙනම් සේරම දිනාට සුබ දවසක්. ආයුබෝවන් තෙරුවන් සරණයි.